ඉස්සරහට ගිහිල්ලා තව හම්බෙමු මේ පාර නඩත්තු කරන කවුරු හරි හම්බුනොත් MCL කියන එකේ තේරුම මොකක්ද කියලා මම අහලා ඔයගොල්ලන්ට කියන්න. විශාල ගහක් තියෙනවා. මෙබර වද කඩු ගන්නව දුම්රිය ස්ථානයට දුර කිලෝමීටර් 15 මාරයි කියලා. අපි දැන් ඇවිල්ලා තියෙනවා. good morning. කාලයකට පස්සේ ආපහු සංචාරයක් යන්නේ. ඉතින් රේල් හයික් එකක් යන්න හිතුවා මාස 11කට පස්සේ. ඉතින් ඉන්නවා ලක්ෂාන් ඉන්නවා. කතරගම පාද යාත්‍රාව ගිය අවුරුද්දේ ගියේ. ඉතින් අද යනවා කඩිගමුවේ ඉඳලා පයින් යන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට පුළුවන් ප්‍රමාණයක්. නැවතුම කඩු ගන්නව තමයි. අපි බලමු කොච්චරක් යන්න පුළුවන් වේද කොහොමද දන්නේ. අපි ෆස්ට් ටයිම් නේ. එහෙනම් බලමු කොහොමද කියලා අපේ ගමන. Thank you.
කඩිගමුවටත් ආවා. ඔයගොල්ලෝ දැක්කනේ. ඉතින් දැන් අපි ඉන්නවා පොඩ්ඩක් මෙතනින් තමයි පටන් ගන්න රේල් හයික් එක. අපි ආපු පොඩිමැණිකේ ට්‍රේන් එක අතන තියෙනවා පේනවනේ. පොඩි තියෙන්නේ. ඉතින් කඩිගමු ස්ටේෂන් එකේම තමයි අපි ඉන්නේ. සිග්නල් දීලා තියෙනවා. තව එකක් එනකම්. ඉතින් ආපුවාම ඊට පස්සේ පොඩිමැණිකේ අපිව පහු කරන් ගියයින් පස්සේ අපි රේල් හයික් එක පටන් ගමු. ලක්ෂානන් දැම්ම පටන් අරන් ලෑන්ඩ්ස්කේප් ෆොටෝග්‍රැෆි. හරි. එහෙනම් රේල් හයික් එක පටන් ගත්තම හම්බෙමු. ඉතින් ඒ ඔයාලා දැක්කේ අපිව පරිස්සමට එක්කන් ආපු පොඩිමැණිකේ. එයා ගියයින් පස්සේ එයාට සමු දීලා අපි අපේ ගමන පටන් ගත්තා. බලමු පිට කොච්චර වෙලාවක් යයිද කියන්න බෑ. බලාපොරොත්තුව නම් කඩු ගන්නාවටම යන්න. බලමු කොහොමද වෙන්නේ කියලා වැඩි. එතන පොඩි සමනලෙක් ඉන්නවා. ඉතින් ඒක රක්ෂාන් ෆොටෝ ගන්නවා. ට්‍රේන් එකක සද්දයක් ඇහුණා.
මං හිතන්නේ ඊළඟට තියෙන්නේ යටිවැල් දෙනිය කියන ස්ටේෂන් එක. ඒකේ ඉඳලා පොඩි මැණිකේ පිටත් උනේ ඒක වෙන්න ඕන. මොකද එන්ජින් එකේ සද්දෙත් ඇහෙනවා අපිට. ඒකයි මං හිතන්නේ වැඩි දුරක් නෑ යටිවැල් දෙනියට. කිලෝමීටර් 2ක් 3ක් විතර ඇති. අපි දැනට කිලෝමීටරයක් විතර ඇවිල්ලා තින්නේ. බලමු. හයි ලස්සන තැනක් තිබ්බොත් ඇත්තටම ලස්සනයි. කැමරාවෙන් දකින්නට වඩා මෙහෙම බලද්දි පුළුවන් තරම් හොඳ ලස්සන තැන් ඔයගලන්ට මම පෙන්නන්න. යටිවැල් දෙනිය හරි මේ තියෙන්නේ යටිවැල් දෙනිය. මේක අපිට පෙන්වුවේ නැත්තේ ඇප් එකේ පොඩි එකක් ඉඳලා. යටිවැල් දෙනියට අපි GPS app එක on කරගත්තේ ටිකක් පරක්කු වෙලා මීටර් 500ක් 750ක් අතර ආවයින් පස්සේ වගේ. එහෙම බලද්දී මීටර් 1300ක් විතර තියෙන යටිවැල් දෙනියට. මේ හරිය පොඩි පන්සලක් තිබ්බා. ඉතින් ගමක් වගේ මේ හරිය ස්ටේෂන් එකක් තිබ්බින්නවා. ලකා view point එකක් තියෙනවා අර ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. මං ලක්ෂාන්ගේ කැමරාවෙන් zoom කරලා පෙන්නන්න. ලස්සන view point එකක් වෙන්න ඕනේ එතනට. ඔයාගෙන දවසක අනිවාර්යෙන් ඉන්න ඕන තැන. ඔයගොල්ලන්ට ඇහෙනවද දන්නේ නැහැ සද්දේ. මේ හරිය දී කඩਿੱත්තක් තියෙනවා වගේ. පොඩි අර තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවද? පොඩි දියැල්ල. කවුරු හරි නම දන්නවා නම් කමෙන්ට් එකක් දාන්න බලන්න. මේ තින් අපි ආපු පැත්ත අවපාර කඩිගමුව පැත්ත. අර මෙතනින් ඕගොල්ලන්ට පේනවද දන්නේ අපි කලින් දැකපු view point එක හොටෙල් එකක් වගේ තැන. බලමු අපි එන්නේ දවසක. මේ තියෙන්නේ අපි යන්න ඕන පැත්ත. අපේ ගමනේ දැන් කිලෝමීටර් 2ක් විතර අපි ඇවිල්ලා තින්නේ. අර දැකපු view point එක හොටෙල් එකක්ලු. නම ඒ කියන්නේ හොටෙල් එකේ නම දන්නේ නැහැ. ගම ලබුගොල්ල කිව්වා. ඔයගොල්ලෝ සර්ච් කරලා බලන්න. ඒ වගේ තැනකට එන්න ආස නම් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න ලබුගොල්ල හොටෙල්ස් කියලා. ඔය වගේ view point එකක් එක්ක ෆොටෝස් දැක්කොත් ඉඳලා එක්ස්පීරියන්ස් එක බලන්න. දැන් නම් ටික උඩට යනවා. බෑවුමත් ටික පේනවා. අපි හිටගෙන ඉන්නවට වඩා කෝච්චියක්ද මේ බෑවුම් ලස්සනට පේනවා. තවත් උඩින් දොරේ වගේ හිටගෙන යද්දි වැහි කාලේ ඉඳලා සක්‍රිය වෙලා වගේ. අර අතනින් උන්නට පේනවද කියලා මං හිතනවා. කොහොම ගිහිල්ලා මෙතනින් පල්ලහැට වැටෙනවා. මම චුට්ටක් කියන්නේ ඉස්සරහට. මෙතනින් එහාට ලොකු හෙලක් තියෙන්නේ මෙන්න මේ හරියෙන්. ඉතින් අවදානමක් ගන්න බැරි හින්දා මේ වෙලාවේ අපිට තව ගොඩක් දුර ඇවිදින්න තියෙනවා. කිලෝමීටර් 13ක් විතර වගේ ඇවිදින්න තියෙනවා. කාලය ගත වෙනවා ගොඩක්. අපි හිමීට යන පරිසරයේ සුන්දරත්වය විඳින ගම.
ඉතින් පුළුවන් නම් පරිස්සමට ඇවිල්ලා මේ සුන්දරත්වය විඳින්න. ලොකු පිරිසක් එන්නේ නැතුව එන්න උත්සාහ කරන්න. මොකද හදිස්සියකට වුණත් අපිට අයින් වෙන්න ලොකු පිරිසකට අමාරු වෙන ස්ථාන තියෙනවා. ඕගොල්ලන්ටත් ඇහෙනවද? දුම්රියක් එනවා. ලක අපි අර කණුව ගාවට සද්දේ හැටියට M6 එකක් වගේ එනවා. M6 එන්ජිමක් සහිතව බොහොම ළඟ එක්කෝ යටිවැල්දෙනිය නේ ලක තිබ්බේ. යටිවැල්දෙනිය නැතත් කඩිගමුවේ නවත්තලා ආයෙ ගද්දි කරපු හෝන් එක වෙන්න ඕන ස්ටාර්ට් එක ගද්දි. කියන්නේ කිලෝමීටර් 2.5ක් විතර. හොඳ තැනක් තියෙනවා බලන්න පුළුවන්. මෙන්න මෙතනට වෙලා ළඟ ඔයාට තියෙනවා මේ ගල. මම මේ ගලට නගින්නේ. ළඟම එනවා. අපිත් ආරක්ෂාකාරීව බලමු ඉතින් න්යාය එන එක. සද්දේ නම් හරි. ඉතින් M6 එන්ජින් එකක් තිබ්බේ කොළඹ කොටුවේ ඉඳලා මහනුවර යන එක්ස්ප්‍රස් එකක් වෙන්න ඕන ඒක. ඉතින් හරි. අපි ගමන දැන් කන්ටිනියු කරමු. වැස්ස නිසා ඇක්ටිව් වුණ තවත් දිග කඩਿੱති කීපයක්ම මං හිතන්නේ දැන් හිඳීගෙන වගේ යන්නේ. ළඟම ස්ටේෂන් එකක් තියෙනවා වගේ සද්ද ඇහෙනවා. ඔයගොල්ලන්ට ඇහෙනවද දන්නේ නැහැ. ඇතින් යාළුවෙක් එනවා අපිත් එක්ක හයික් එකට එකතු වෙයිද දන්නේ නැහැ. ලකායාගෙත් ගන්නවා ෆොටෝ එකක්. ඔයගලන්ට පේනවද ඈතින් තියෙනවා බින්ගය. අපේ මේ ගමනේදී හම්බ වෙන අපිට පයින් ගමන් කරන්න තියෙන පළවෙනි ටනල් එක. ගහලා තියෙනවා ටනල් නම්බර් 5. M කියන්නේ මීටර්ස් වෙන්න ඕන. මීටර් 56යි 72යි. MCL කියන එකේ තේරුම නම් කොහොමද කියන්නේ මම දන්නේ නැහැ. 52ක් M කියන්නේ නම් අනේ මන්දා මීටර් වෙන්න පුළුවන්. ඒක හොයලා බලන්න ඕන. දන්න කෙනෙක් ඉන්නවා නම් ඒකත් පහලින් කමෙන්ට් එකක් දාන්න. සමනලෙද්ද? ලකා යන මොනවාද දැකලා ෆොටෝ එකක් ගහන්න. එතන මොකක් හරි තියෙනවා. ප්‍රෙපෙයාර් කරන කවුරු හරි ඇති.
කට්ටියක් එනවා. අපි පට ගාලා එහා පැත්තට යමු. ආරක්ෂාවත් බලන්න ඕනනේ. ගොඩක් කළුවරයි. මේ පැත්තේ ඇතින් ඔයාට පේනවා ඇති ඔයගොල්ලන්ට අපි ඇතුළු වුණ තැන. එතකොට මේ පැත්තෙන් පොඩි එළියක් පේන්නේ. අපි එළියට යන්න ඕන තැන. ඉතින් නැති කොච්චර කළුවරද කියලා. පිරිසක් ඉන්නවා. ඒ පිරිස ඇවිල්ලා මේ රේල් පාර නඩත්තු කරන අය. හරි ඉතුරු විස්තර ටික එළියට ගිහිල්ලා කියන්නම්. පුදුම තරම් කළුවරයි. ඒ වගේම මේ සිල්පරංකොට වලින් යන්න අමාරුයි. මැද්දේ ගැඹුරට වල තියෙනවා. කකුලක් පැටළුනොත් ඉවරයි. ඉතින් ඒ හින්දා එළියට ගිහිල්ලා ඉතුරු විස්තර ටික ඔයගොල්ලන්ට මං කියන්න. හරි ක්‍රමයෙන් ඔන්න අපි පළවෙනි ටනල් එක තරණය කරා. ලකත් පිටිපස්සෙන් එනවා. ඒක වෙනස්ම අත්දැකීමක්. ඒක කියනවා නම් ඒක කියන්න අමාරුයි. මොකද මේ ඒක හරිය නිකන් කළුවර විසින් අපිව නිකන් ඔබනවා මිරිකනවා වගේ හැඟීමක් තමයි එතනදී ආවේ. ටිකක් අපහසුයි. ජීවිතේ ප්‍රථම වතාවට උමගක් කරා ගිය හින්දා වෙන්න පුළුවන්. මෙතන ගහලා තියෙනවා ස්පීඩ් එක 25යි කියලා. පෙරලකත් වෙනවා වීඩියෝ කරගෙන. හරි. අපි ඉස්සරහට ගිහිල්ලා තව හම්බෙමු මේ පාර නඩත්තු කරන කවුරු හරි හම්බුනොත් MCL කියන එකේ තේරුම මොකක්ද කියලා මම අහලා ඔයගොල්ලන්ට කියන්න. විශාල ගහක් තියෙනවා. මෙබර වදක් තිබෙනවා. හරි. එයාලාට පාඩුවේ ඉන්න දීලා අපි අපේ ගමන යමු. දැන් අපි ඇවිල්ලා තියෙනවා කිලෝමීටර් 3ක්. ඒ කියන්නේ 15 මාරයිනේ. තව කිලෝමීටර් 12ක් කොහොමම ඉතුරුයි. අපිට 9යි 11යි. කියන්නේ අපිට විනාඩි 40ක විතර කාලයක් ගිහිල්ලා තිනවා මේ ටික එන්න. විනාඩි 40ක් පැයත් අතර වගේ. වන්නාව ලස්සන තැනකට. පාලමක් මතින් යන පළමු අවස්ථාව මේ ගම කුයිනේති කුඩා දිය කඩਿੱත්තා. එතන අතින් නම් ටිකක් ලොකුවට තියෙනවා වගේ GoPro එකට පේන්නේ නැහැ. මේගොල්ල අර හරිය පොට්ටක් එකතු වෙලා තමයි පල්ලෙහාට බහින්නේ. හරි. අපි ගමනේ ඉදිරියටම යමු. මම හිතන විදියට තව කෙටි දුරකින් ඊළඟ දුම්රිය ස්ථානයේ තියෙන්න ඕන. බලමු ඉතින් කොහොමද කියලා. ඇත්තටම සුන්දර වෙනස්ම අත්දැකීමක්. දුම්රිය යන අය තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙන් මෙහෙන් කුණු විසි කරලා තියෙනවා මේ ලස්සන සුන්දර පරිසරයට. ඕගොල්ලන්ටත් පුළුවන් නම් පරිස්සමින් ඇවිල්ලා මේ පරිසරය සුන්දරත්වයෙන් විඳින්න. මම
කැමරාවට ෆේස් කරන්නේ නැතුව වෙන පැත්තක් බලාගෙන කතා කරනවා කියලා වරදවා හිතන්න එපා. ඕගොල්ලන්ටත් මේ දේවල් පෙන්නන ගමන් මම උත්සාහ කරන්නේ මගේ PVS දෙකෙන් මේ ලස්සන සුන්දරත්වයේ විඳින්න. ඉතින් ඒකයි. දැන් අත කඳු යායක්ම පේනවා. ඕගොල්ලන්ට ඇහෙන විදියට මම කතා නොකර ඉන්නම්. මේ පරිසරයේ තියෙන ශබ්දය අහලා බලන්න. ඒකට පේනවා දන්න එතන ලස්සන සමනල්ලු දෙන්න. හරි. ඉදිරියට ගිහිල්ලා හම්බෙමු. ඉදිරියට තමයි ලස්සන තියෙන්නේ කඩු ගන්නව දුර්ගයේ තියෙනවා. ඉතින් අපි ඒකත් බලලා නෝ පුළුවන්. ඒ වගේ ලස්සන තැනකට මෙමරිය සහ බැටරි ඉතුරු කරගෙන ඕගොල්ලන්ට පෙන්වන්න මේ හරිය අඩුවෙන් ඕගොල්ලන්ට පෙන්වන්න. පේනවද නැහැ අතනක් තියෙනවා මේ මැද්දෙන් පේනවා ලොකු හෙලක්. ඉතින් හරි ඉස්සරහා තවත් ලස්සන තැනකින් හම්බෙමු. පේනවද අතනත් ලස්සන. අනිවාර්යෙන් මේ වගේ සුන්දර ස්ථානකින් යද්දී ඉදිරිය විතරක් නෙමෙයි පසුපසත් බලන්න ඕන. ඒ තියෙන සුන්දරත්වය කොහොමද කියලා. ඉදිරිය වගේම පසුපසත් ලස්සන ස්ථාන ස්ට්‍රීවිල් එක. මං හිතන්නේ ගම්මානයකට ආවා. මම හිතුවා තුම්රියක් එනවද දන්නේ නැහැ කියලා. මරු ගල් තලාවක්. අපිට විවේකය ගන්නවා නම් විවේක ගන්නත් පුළුවන්. ලකා මේ ගල් තලාවේ මොකද රෙස්ට් එකක් ගන්නවද අපි ඉස්සරහට යනවද? හරි අපි ගල් තලාවට යනවා. එහෙනම් ගල් තලාවේ චුට්ටක් ඉහළටම පියමු. ලකා ලිස්සනවා. දියසෙවල මතු වෙලා තියෙන්නේ. ඉතින් ලිස්සනවා. බලන්න ලස්සන. මම පොඩ්ඩක් ඕගොල්ලන්ට ඒක zoom කරලා පෙන්නන්න. මම දැකපු ලස්සන තැන තමයි තියෙන්නේ. ලස්සන කඳු පන්තියක්. නම නම් දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න අපිටත් දැනගන්න. අපි දැන් කිලෝමීටර් 4ක් පමණ ඇවිල්ලා තියෙනවා. ඉතින් ලස්සන ස්ථානයක් වගේ ඉදිරියේ තියෙන්නේ. අපි ඉස්සරහට එන්න තීරණය කරා අතන ගල් තලාව නැගලා බැලුවා විතරයි. මොකද තාම අපිට විවේකයක් අවශ්‍ය නැහැ කියලා හිතුණා. ඉතින් තව චුට්ටක් ගිහිල්ලා ඕවර් කොන්ෆිඩන්ස් තියාගන්න නැතුව තව චුට්ටක් ගිහිල්ලා කිලෝමීටර් 5කින් විතර රෙස්ට් එකක් ගන්න. තියෙන ඕන මොකද්ද මේ දුම්රිය ස්ථානය. අපි ගිහිල්ලා බලමු ළඟටම. ලකත් වෙනවා. ඉතින්
එයා සමනල්ලු දැන් සෑහෙන්න ඡායාරූප ගත කළා. ඉතින් මටත් බලන්න පුළුවන්, ඔයාලාටත් පෙන්වන්න කොහොමද කියලා පුළුවන් විදියට. මම Facebook එකේ දාන්නම්. ඡායාරූප ගොඩක් අප්ලෝඩ් කරන්න පුළුවන් හින්දා Facebook එකේ සහ Instagram එකේ දෙකේම සහ TikTok, Facebook, TikTok, Instagram, YouTube ඔය හතරෙම එකම නම ප්‍රේෂාන් ක්‍රිස්මන්ත කියලා සර්ච් කරන්න. ඔයගොල්ලන්ට මේ ෆොටෝස් ටික බලා ගන්න පුළුවන්. හරි. එහෙනම් බලමු මොකක්ද මේක. හත්බාව වත්ත බැද්දවෙල කොටස. මෙතනින් මොකක් හරි තියෙනවද මාර්ගය? එතන බැද්දවෙල කොටස කියලා ඉරක් ගහලා තියෙනවා. මේ හරින් තියෙනවා වගේ මාර්ගය. හරි. අපි ගොඩ වෙමු දුම්රිය වේදිකාවට. ගොඩද තියෙන්නේ. මට ගොඩ වෙන්න බෑනේ. ඒක ටිකක් ලොකුයිනේ. ගම් ගොඩ. තාමත් කුඩා දුම්රිය ස්ථානයක්. ඒලා නම් අහලා තියෙන්නේ දුම්රිය කාල සටහන 15ට ආයේ 11:54ට තියෙනවා ඉහළට 12:40ට. ඉතින් මෙතන නවත්තන දුම්රිය තමයි හරිව තියෙනවා. ලක අපි මෙතන රෙස්ට් එකක් ගමුද? සුට්ටක් වෙලා. එතන view එක මරු වගේ. හරි. අපි රෙස්ට් එකක් ගන්නකම් මේ පරිසරයේ සුන්දරත්වය ඔයගොල්ලෝ බලාගෙන ඉන්න. කොහොමද මේ සුන්දරත්වය? අපි දැන් ආපහු ගමන ආරම්භ කරන්න යන්නේ. මං හිතන්නේ ගම්මානෙට යන පාරක් වෙන්න ඕන. මේ පල්ලෙහාත් තියෙනවා පාරක් ගම්මානෙට වෙන්න ඇති. පහුගිය දවස්වල වැස්ස තිබ්බ හින්දා හැම තැනම දියපාරවල් සක්‍රිය වෙලා තියෙනවා. හරි. අපි එහෙනම් ඉස්සරහින් හම්බෙමු.
කුඩා දියැලක් තියෙනවා. මේ පැත්තෙන් ලොකු ප්‍රපාතයක් තියෙන්නේ. කොහොමද දන්නේ? ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. අතනින් තුඩක් වගේ තියෙනවා. මොකද්ද දන්නේ? දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මොකද්ද ඒ කන්ද කියලා. අද අපේ දවසත් හොඳයි. පැහැදිලි කාලගුණයක් තියෙන්නේ. ආවුවත් එහෙම ලොකු සරක් දැනෙන්නේ නැහැ. තාම උදෑසන හින්දා දන්නේ. දැන් වෙලාව ඉන්නේ 10:07යි. ඉතින් ඒකයි. යමු එහෙනම් ඉදිරියට. අපි මේ වෙනකොට මේ ගමනේ කිලෝමීටර් 5.7ක් ගමන් කරලා තියෙනවා. එතකොට තව කිලෝමීටර් 9.8ක් විතර තියෙනවා. ඒකත් ඔන්න ඔහොම යමු. දැන් වෙලාවත් පටන් අරගෙන පැයකමාරයි. දුම්රිය පරක් වුණා. සම්බුක්කන දුම්රිය ස්ථානයෙන් පැය කාලක් අපිට තිබ්බේ 7:41ට තමයි දුම්රිය කඩිගමුව දුම්රිය ස්ථානෙට එන්න. නමුත් දුම්රිය වෙලාවට ආවට රඹුක්කන දුම්රිය ස්ථානයෙන් පැය කාලක් කිව්වට විනාඩි 20ක් විතර පරක් වුණා. ඊට අමතරව මෙතන කඩිගමුව දුම්රිය ස්ථානෙත් ඔයගොල්ලෝ දැක්කා. අපි මේ සංචාරය ආරම්භ කරපු තැන. ඉතින් එතනක් කොහොම හරි අර දුම්රිය එනකන් අපි හිටියා පැය භාගයක් විතර. ඉතින් ඒ අනුව අපි බලද්දී ඔව් 8:30ට විතර තමයි අපි ගමන පටන් ගත්තේ. එහෙම බැලුවොත් තම පැය එකමාරයි. ඉතින් කිලෝමීටර් 6කට කිට්ටු දුරක් අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් හිතුවට වඩා ඉක්මනින් ඇවිල්ලා තියෙනවා. අපි කොහෙවත් විවේක ගත්තේ නැහැ. අපිට තව ඉස්සරහට යන්න පුළුවන් කියලා හිතුණු හින්දා වැඩියේ අතන දුම්රිය ස්ථානයේ විතර පොඩි විවේකයක් ගත්තා. ඉතින් එච්චරයි. හරි. එහෙනම් ලක්ෂාන් ෆොටෝ ගහලා ඉවරුනාම අතනින් අපි ඉදිරියට යන ගමන් හම්බෙමු. අතන නාය ගිහිල්ලා තියෙනවා. දැන් කොහොමද කියලා අම්බුලුවාවත් තව ඉස්සරහා අම්බුලුවාවත් පේනවා. කඳු පන්ති කීපයක්ම තියෙනවා. ඕගොල්ලන්ට පැහැදිලිව පේනවද දන්නේ නැහැ. මෙතන එකක් තියෙනවා. ඊට පස්සේ දෙකයි, ඊට පස්සේ තුනයි පිටිපස්සේ. මෙතනත් එකයි, නගර දෙකයි, තුනයි. මීදුම් සහිත කාලගුණය නිසා එයාවට පැහැදිලිව පේන්නේ. ඉතින් දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ කන්දේ නම පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි නැවතත් ඉදිරියට. ඉස්සරහින් ඔයාලට පේනවද? අපි පසු කරන්න යන දෙවෙනි බිංගේ. මේකෙත් බලමු. අපිට රේල්වේ ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන කෙනෙක් කිව්වා මෙම බදුල්ල මාර්ගයේ දෙවිනියටම දිගම බිංගිය හම්බෙනවා කියලා. කඩුගන්නාවේද මෙතනද කියන්න ඒක හරියටම මම දන්නේ නැහැ. මේ පාරේ හම්බෙනවා කිව්වා. ඉතින් අපි මේ හරහත් ගිහිල්ලා බලමු. අර අතීතයේ
කන්ද වටින් ගිහිල්ලා අනතුරක් වෙච්ච හින්දා ආපහු නැවත ගලහාරා හදපු බිංගියද කියන්න දන්නේ නැහැ. අපි බලමු එහා පැත්තෙන් එහෙමනම් ඒක හොයාගන්න පුළුවන්. පොඩ්ඩක් අර රේල් පාර වගේ මට මතකයි දුම්රියද්දි මම දැකලා තියෙනවා. කියන්නේ රේල් පාරකට වගේ ඉඩක්. ඉතින් ඒකින්ද ඒක බලමු. මං හිතන්නේ මේක වෙන්න ඕන දෙවෙනියට දිගම මේ පාරේ තියෙන බිංගිය. ඉතින් මීටර් 500ක විතර දුරකට පස්සේ ආවා රේල්වේ ඩිපාර්ට්මන්ට් එකේ කියපු විදියට ඒ මහත්මයා කියපු විදියට ලංකාවේ බදුල්ල උඩරට මාර්ගයේ දෙවෙනියට දිගම බිංගිය ලංකාවේ තුන්වෙනියට දිගම බිංගිය මේක වෙන්න ඕන. මේක තමයි මේ මෙතනින් හරි මේ ස්ථානයෙන් තමයි යන්න පුළුවන් කියලා බලමු. චුට්ටක් පැරණි දුම්රිය මාර්ගයේ සම්බන්ධ වෙලා තිබුණේ මෙන්න මේ මෙතනින් යන්න දෙන්නේ නැහැ වහලා තියෙනවා. හරි අපිට මෙතනට වෙනකන් යන්න පුළුවන්. ගිහිල්ලා බලමු. යන්න අඩිපාරක් තිබිලා තියෙනවා. විශාල දුම්රිය අනතුරක් වුණ ලංකාවේ භයානකම දුම්රිය මාර්ගයක් පාරණ කණුත් තියෙනවා. යන මෙහෙම දන්නවා නම් මේක අපරාධි අඩිපාර තිබ්බ එක එන්න තිබ්බා මෙතනින්. ඔව් අඩිපාර දිගටම තියෙනවා. නැති වෙල්යායක් සහ පාර ඇත්තට සුන්දර ස්ථානයක්. ඉතින් කොහොම අනතුරු සිද්ධ වුණාද කියන්නේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉස්සරහින් පටු ඇති. මම හිතන්නේ අනතුරු සිදු වුණු ස්ථානේ මෙතනින් ඉස්සරහට ඇත්තේ. හරි අපි අපේ ගමන ඉදිරියට යමු එහෙනම්. තවත් මේ වගේ විශේෂ ලස්සන තැනකින් හම්බෙන්න. දැන් අපි ආපු දුර කියනවා නම් කිලෝමීටර් 7ක් ඇවිල්ලා තියෙනවා. අපිට පැය 2යි විනාඩි 13ක් ගිහිල්ලා තියෙනවා. එතකොට හොඳයිනේ. පැය 2යි විනාඩි 13ට කිලෝමීටර් 7ක්. මීට වඩා කලින් එන්න තිබ්බා. අපි විවේක ගත්තේ නැති වුණාට ගමන බොහොම හිමීට අඩාලව තමයි ආවේ. ඒකට හේතුව අපේ ලක්ෂාන් ෆොටෝස් ගන්නවා. ඉතින් යාට ඒක සහ නැවතිලා සුන්දරත්වය විඳගෙන ගිය හින්දා. මේ තියෙන්නේ මීයන්නැල්ල ගැනත් කිව්වා. ඔගොල්ලෝ දැක්කද කලින් දන්නේ නැහැ. මම දැනුයි දැක්කේ. පරිසරය අපි සුන්දර මීයන්නැල්ල බලන්න. මීයන්නැල්ල එහෙනම් ඉදිරියේ තමයි ඇත්තේ. ඔව් මේ ලකා මේ ඉස්සරහා මීයන්නැල්ලක් තියෙනවා. මේ මාර්ගයේම ඉතින් මෙතනින් තියෙන අපි යන්න. ඉතින් අපි අනුමාන කරන විදියට මීටර් 500ක් විතර ආවනේ. උමගදී අපි හිතනවා තව මීටර් 200කින් 300කින් විතර මීයන් ඇල්ල ඇති කියලා. බොහොම පරිස්සමෙන් යන්න ඕන මාර්ගය. මේ තියෙන්නේ මීයන් ඇල්ල. ළඟ පාතමනේ තිබිලා තියෙන්නේ. ලකා පරිස්සමෙන්. ඉතින් වැඩි දුරක් නෑනේ. බලන්නකෝ. අතන පින්තූරයේ තිබ්බේ මෙන්න මේ රේල් පීලිවලින් තිබ්බ පාලමක් සමග මේක හිතුවට වඩා ළඟ. ඔයාලත් එනවනම් මේ මාර්ගයේ මේ සුන්දරත්වය විඳින්න අනිවාර්යෙන් ටනල් නම්බර් 5 එකට පස්සේ තියෙන මේතන මේ එළියෙන් එන්න. අපිට එතනින් ලස්සන මේ view point එකක් තියෙනවා. ඒ වගේම අධික භයානක ස්ථානයක්.
ආටිකල් වල කියවපු විදියට මෙතන වෙන්න ඕන දැන් ගොඩක් කල් ඒ දුම්රිය අනතුරු සිදු වෙච්ච ස්ථානේ. ඉතින් මේ හරිය බොහොම පටුයි. පේනවා ඇති මෙතනින් තමයි ඉවර වෙන්නේ පිහිටිගල්. ඉතින් ඒකත් එක්ක තමයි ඉතින් අවදානමක් අරගෙන උමගේ ඇතුලෙන් එන්න ආවිල්ලා එනවට වඩා මේ සුන්දරත්වයේ ඉඳගෙන මෙන්න මේ ප්‍රදේශයෙන් ඇවිල්ලා මෙතනින් ගොඩ වෙන එක ඇත්තටම මරු. ඇත්තටම ඊට වඩා කාලේ අපි මෙතන ගත කරා. පින්තූර වලින් දැකලා තිබ්බ මෙච්චර ලේසියෙන් එන්න පුළුවන් වෙයි කියලා හිතපු නැති ස්ථානයක් තමයි මේ සුන්දර මීයන්නැල්ල. දුම්රියක් එනවා. එහෙනම් ඒ දුම්රිය කොයි පැත්තෙන්ද එන්නේ හොයාගන්න බෑ. පොඩක් අපි ඉදිරියට ගිහලා බලමු. කොළඹ සිට එන දුම්රියක් වෙන්න ඕන. ඔන්න සද. නෑ. නෑ එනවා. අර එන්නේ දුම්රිය. ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕන මධ්‍යම පරිසර අධිකාරියට. මේ බෝඩ් එක නැත්තම් මට වගේම ලක්ෂාන්ට මෙතනින් මීයන්නැල්ල බලන්න පුළුවන් කියන එක දැනගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම නොහිතපු ස්ථානයක් නොහිතපු වෙලාවක බලන්න හම්බුණා. ඉතින් තවත් සතුටුයි. එතන මීයන්නැල්ල පල්ලෑ ලොකු බෑවුමක් අවදානම් වුණාට එතන තිබ්බ සුන්දරත්වය ඒකත් එක්ක අපිට එක දිහා බලන් ඉද්දි ගිය වෙලාව තේරුන්නේ නැහැ. කාලය ගත වුණා ගොඩක්. හරි. මේ වගේම සුන්දර තවත් ස්ථානයකින් හම්බෙමු. මෙතන තියෙන්නේ දිය නෑමට වෙන්න ඕන. මේ වගේම පේනවා ඈතින් ඔයාලට පේනවද දන්නේ දුම්රිය ස්ථානය අත ළඟ තියෙන්නේ. ඉතින් උලන්ට බලා ගන්න පුළුවන් පේනවා ඇති කියලා විශ්වාස කරනවා. මම හිතනවා සිග්නල් අපිට ඉන්න සිග්නල් එක දීලා තියෙන්නේ. සිග්නල් එක ඔන්න එකේ තාම. හරි. ඉදිරියට ගිහිල්ලා හම්බෙමු. මෙතනට පැහැදිලිව පේනවා කන්දක්. ඇත්තට වැඩි මම කඳු ගැන නම් දැනුවත් නැහැ. ඉතින් මොකද්ද කියලා ඒකත් දන්නේ නැහැ. මේ හරියනම් හැම තැනකම වගේ දිය පාරවල් සක්‍රිය වෙලා තියෙනවා. දැන් නම් පැහැදිලිව පේනවා සිග්නල් අත සිග්නල් කණු. හරි. ඊට ටිකක් ඉදිරියට යමු. අපිට ඇතින් පේනවා තවත් එක් ස්ථානයක්. ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය. අපිට මේ චාරිකාවේ කඩිගම්මෙන් පසුව හම්බෙන ප්‍රධානතම දුම්රිය ස්ථානය. මෙතනින් පසුව අපිට බලන දුම්රිය ස්ථානය හම්බෙනවා
ප්‍රධාන. ඊට පස්සේ කඩුගන්නාව. අපි ඉතින් මේ වෙනකොට මම ඔයගොල්ලන්ට මුලින්ම මතක් කරා මතක ඇති කඩිගමුව දුම්රිය ස්ථානයේ ඉඳලා කඩුගන්නාව දුම්රිය ස්ථානයට දුර කිලෝමීටර් 15 මාරයි කියලා. අපි දැන් ඇවිල්ලා තියෙනවා භාගයක වගේ දුරක් සම්පූර්ණ චාරිකාවේ. මොකද දැන් අපි කිලෝමීටර් 7 මාරක් විතර ආවා. ඉතින් අතනින් නම් මියනැල්ලට එතන ඉඳලා මීටර් 20ක් 30ක් විතර වගේ තිබ්බේ. මම ඉතින් එතන ඒ දුර නම් එච්චර ගණන් ගන්න බෑ. අපිට ගිහිල්ලා තියෙනවා පැය 2යි විනාඩි 45ක්. අපිට මියනැල්ල ඒ සුන්දරත්වයත් එක්ක තමයි කාලය ගොඩක් ගත වුණේ. මෙතන දුම්රිය ස්ථානයේ මම හිතනවා ඇති සම්පූර්ණ දුර කිලෝමීටර් 8ක්. ඔව්. ඉන්න හරියටම බලමු. ඔව් කිලෝමීටර් 8ක් තියෙනවා. ඉතින් අපිට තව යන්න තියෙනවා කිලෝමීටර් 7 මාරයි. ලස්සන දුම්රිය ස්ථානය. අපි මේ පැත්තෙන් ගොඩ වෙනවා. ගොඩ වෙලා ඉදිරියට යමු. ඊළඟට ප්‍රධාන දුම්රිය ස්ථානය බලන එකද යාළුවෙක් බලන් හිටියා ඉන්නවා. අනේ බය වෙන්න එපා. කැමරාවට බය වුණා. මම හිතන්නේ ඒගොල්ලෝ හිතුවා දන්නේ උලන්ට ගහන්න පුළුවන් පොල්ලක් මොකක් හරි කියලා. ස්ටික් එකත් එක්ක. හරි. එහෙනම් රේල් පාර දිගේ අපි ගමන් කරන සංචාරයේ පළවෙනි කොටස මෙතනින් මම ඉවර කරනවා. ඒ වගේම දෙවෙනි කොටසත් හැකි තරම් ඉක්මනින් ඕගොල්ලෝ වෙනුවෙන් අරගෙන ඉන්න මම උත්සාහ කරනවා. මොකද එඩිට් කරන්න ඕන. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. කාලය යනවා. ඉතින් හරි. එහෙනම් මෙතනින් පළවෙනි කොටසෙන් සමු ගන්නවා. අපි ඉක්මනින්ම දෙවෙනි කොටසෙන් හම්බෙමු. හැමෝටම ජය වේවා.